Hi guys, කොහොමද? මම හිතුවා මගේ ජීවිතේ විශේෂ අවස්ථාවල වීඩියෝ ෆොටෝස් මතකයක් විදියට තියාගන්න. ඉතින් අපි ආපනේ ගිය ට්‍රිප් එකේ වීඩියෝ ටික මේ විදියට වීඩියෝ එකක් විදියට හදලා අප්ලෝඩ් කරන්න හිතුවා. එකක් තමයි මෙමරි එකක් විදියට මට ඒක බලන්න පුළුවන්. ආයේ කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලාත් හිතුන නිසා. ඉතින් අපි කටුකුරුන්දෙන් 3:42ට ට්‍රේන් එකට නැග්ගා. අපිට ආයේ ගල්කිස්සෙන් ට්‍රේන් එක ගන්න තියෙන්නේ 5යි කාලට. අපි 6 දෙනෙක් තමයි ගියේ. අපි AC ට්‍රේන් එක තමයි බුක් කරේ. මේ ට්‍රේන් එක ඇත්තටම මේ හරිම කම්ෆර්ටබල්. කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන්. චූටි බබාලට උනත් කිසිම අපහසුාවක් නැහැ. අපි 12:30 වෙද්දී ජැෆ්නාවලට ගියා. අපි ස්ටේෂන් එක ළඟින්ම තමයි අපිට නවතින තැනක් හොයාගත්තේ. ඒ නිසා අපිට ලේසි වුණා. අපි මේක දැන් ට්‍රේන් එකකින් ආපු ගමනක් නිසා අපි ඉතුරු අපේ වැඩ ටික කරගන්න අපි යූස් කරන්න හිතාගෙන ඉන්නේ පික්මී. අපි බලමු කොයි විදිහට වෙයිද කියලා. අපි ග්‍රීන් ස්ටාර් විලායක තමයි නවතින තෝරගත්තේ. අපි එතනට ගිහිල්ලා වොෂ් එකක් දාලා ආයෙ ලෑස්ති වුණා දවල් කෑමට අපිට ටවුන් එකට යන්න. අපි ඇත්තටම දැන් ගොඩක් බඩගින්න ඉන්නේ. ඒ නිසා කෑමට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. තව අපිට අද දවස කම්ප්ලීට් කරන්න නම් තැන් කීපයක් තියෙනවා යන්න. අපි දැන් යන්නේ මලයාලම් කැෆේ එකට තමයි දවල් කෑම ගන්න. ඔන්න ඉතින් අපි කන්න තමයි ලෑස්ති වෙන්නේ. එලිනත් චුට්ටක් බඩගින්න ඉන්නේ. ඉතින් කෙසෙල් කොලේ තමයි අපිට මෙතනට ගියාම කන්න ලැබුණේ. ඒක ඇත්තටම වෙනස් අත්දැකීමක් වුණා අපි හැමෝටම. මෙතන කෑම නම් රසට තිබ්බා. කොත්තු එකෙන් මං ආස වුණා. නමුත් පිරිසිදුකම එච්චරම හොඳ තත්ත්වයක නැහැ. ගඳක් මුකුත් නැහැ. නමුත් පිළිවෙල අඩු ගතියක් තිබ්බා. මම ඇත්තටම හරිම ආසාවෙන් ගිය ට්‍රිප් එකක් තමයි මේ ජැෆ්නා ට්‍රිප් එක. මොකද මගේ ෆස්ට් ටයිම් තමයි මම ජැෆ්නා ගියේ. ඉතින් ටවුන් එකේ චුට්ටක් ඇවිදලා ඊට පස්සේ අපි වෑන් එකක් හයර් කරගත්තා. අපි ඊතුරු තැන් ටිකට යන්න අද දවස කම්ප්ලීට් කරන්න. අපි දැන් යන්න හදන්නේ පුස්තකාලය බලන්න, යාපනයේ පුස්තකාලය බලන්න. මෙන්න මේ විදිහට තමයි අපි ඉතින් ගියේ. එළිනත් දැන් පොඩ්ඩක් ෆ්‍රෙෂ් පිට ඉන්නවා කාලා බීලා සතුටින් ඉන්න අය. උදේ යන්න බඩේ. අර අර මේවත් කන්න ඕනේ අක්කේ දකුණ. ඔබට මේවා මල්ලි දුන්නාද? ආයෙ රස දින මේකනේ. ඒ උළුඳු රස. මල්ලි කෑවද? බෝලේ. උදු දාලා හදලා දෙන්න. අන්නේ මම දෙන්නෙලා ගන්න ඒවනේ. කීයද? 125. එහෙමද? ඔන්න ඉතින් උළුදු වඩේ එකකුත් කාලා අපි ගියා යාපනයේ පුස්තකාලය බලන්න. ආසියාවේ තියෙන විශාලතම පුස්තකාල වලින් එකක් තමයි මේ යාපනයේ පුස්තකාලය කියලා කියන්නේ.
අපි ඊළඟට ගියේ යාපනයේ කොටුව බලන්න. ඉතින් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා අද දවසයි හෙට දවසයි දවස් දෙකේ පුළුවන් තරම් තැන් කවර් කරන්න යාපනයේ බලන්න ඕනි තැන් ටික. ඒ කියන්නේ අපිට නිතර එන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා සෑහෙන තැන් ගොඩකට යන්න. බලමු කරගන්න පුළුවන් වේවි කියලා අපිට. අපි මෙන්න මේ විදිහට ඉතින් ෆොටෝස් කීපයක් ගත්තා. අපේ මෙමරීස් විදිහට අපිට තියාගන්න ෆොටෝස් වීඩියෝස් ටිකක් අපි ගත්තා. අපිට ආයේ කවද එන්න ලැබෙයිද දන්නේ නැහැ. මෙතනින් එහාට ඇතුලේ ගොඩක් දේවල් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ආරක්ෂක හේතුන් මත වීඩියෝ කරන්න එපා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් අපි මෙතනින් පස්සේ ගියා නල්ලෝර් කෝවිලට. අපි ඊළඟට නල්ලෝර් කෝවිලට ගියා. ඇත්තට මේක ඇතුළ මාරම ලස්සනයි. එන්න හිතෙන්නේ නැහැ. නල්ලෝර් කෝවිලෙත් වීඩියෝ කරන්න බැරි වුණා. අපි ඊට පස්සේ ගියා රියෝ අයිස්ක්‍රීම් එකක් කන්න. හවස 6:00 දැන් වෙලාව. අපි ඉතින් පොඩි බඩු වගේක් ගන්න තිබ්බ නිසා ටවුන් එකේ චුට්ටක් ඇවිදලා බඩු ටික ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද හෙට දවස් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා මුළු දවසම ඇවිදින්න. ඒ නිසා අපිට ගෙවල් වල ගෙනියන්න කට්ටියට බඩු වගේක් ගන්න ඕනි කිව්වා. ඉතින් ඒ ටික ගන්න තමයි අපි මේ යන්නේ. ඉතින් මේ විදිහට අද දවස අපේ වැඩ ටික ඉවරයි. අපි US රෙස්ටොරන්ට් එකෙන් තමයි රෑ කෑම ඕඩර් කරගත්තේ. ඒක ඇත්තටම කෑම රසයි. බිරියානි එකේම හරිම රසයි. ඉතින් ඒකේ කෑමත් අරගෙන අපි අපේ නවාතැනට යනවා දැන්. එහෙනම් හෙට දවසෙන් අපි ආයේ හම්බ වෙමු. බයි බයි.